කොහොමද මගේ ලස්සන යාළුවෝ ටිකට ඔන්න මං අදත් ලස්සන ව්ලොග් එකක් අරගෙන ආවා. මට මේක එඩිට් කරන්න ඇත්තටම වෙලාවක් තිබ්බේ නෑ. එක දිගටම ක්ලාස්. අදත් මම මේ ක්ලාස් ගිහින් ඇවිල්ලා හවස ෆ්‍රී ටයිම් එක වහින වෙලාවක තමයි මේ වොයිස් කරන්නේ. ඉතින් මේ ව්ලොග් එක ටීචර්ස් ඩේ එක දවස්වල ගත්තු ව්ලොග් එකක්. ඉතින් මං හිතුවා තව ව්ලොග් එකක් වලට ලස්සන ව්ලොග් එකක් ගේන්න තියෙනවා. ඒක මම දැන්ම කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඉස්සෙල්ලාම මේ ව්ලොග් එක බලලා ඉමු. අද සෙනසුරාදා දවසක් මම ජියෝග්‍රැෆි ක්ලාස් ගියා. මේ ඉන්නේ මගේ යාළුවා. හැමදාම ඉතින් සෙනසුරාදා දවසට කලින් ගියොත් මෙන්න මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවා. ළමයි ඔක්කොටම කාඩ් මාක් කරන්න මේ පොලිමේ ඉන්න වෙනවා. ඒ තරම් පොඩි රෂ් එකක් තියෙනවා මේ ටයිම් එකට. ඉතින් අපි දෙන්න දවස් ටිකකින් හම්බුනේ. ඉතින් ඒ දවස් ටිකේ වුණ උපදූප ටික කතා කරන කමන් තමයි මේ ඉන්නේ. ඔයාලටත් එහෙම යාළුවෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න. ඉස්සරහට vlog එක ගොඩක් ලස්සනයි. මම හිතනවා ඔයාලා මේ vlog එකත් බලයි කියලා. අද ස්පෙෂල් දෙයක් තමයි අපේ සුප්‍රේම් සර්ගේ බර්ත්ඩේ එක තිබ්බා. මේ ඉන්නේ අපේ ජියෝග්‍රැෆි සර්. මාරම හොඳයි. හරිම නිහතමානී දක්ෂ ගුරුවරයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. මම සර්ගේ ක්ලාසස් වලට ජොයින් වෙන්න පුළුවන් විදියක්. ඒ වගේම YouTube channel එක ගැන මේ description එකේ දාන්නම්. ඔයාලා කැමති නම් ජොයින් වෙන්න. ඔන්න ඔහොම තමයි බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එක උනේ. ඊට පස්සේ අපිට සර් ගානේ චොක්ලට් දුන්නා. මේ තියෙන්නේ. ඉතින් ඊට පස්සේ තිබුණේ ඉතින් කෙලින්ම ඉගෙන ගන්න තමයි. පෑ දෙකක් ඉගෙනගෙන ඊට පස්සේ මම පොඩි ගමනක් යනවා. හෙට දවසට රෙඩි වෙන්න ඕනේ හින්දා. අපි බලමු මොකද්ද ඒ ගමන කියලා. ටීචර්ස් ඩේ එක නිසා මීඩියා කරන අපේ සමීර සර්ට ගිෆ්ට් එකක් හදන්න දුන්නා. ෆොටෝ ඇල්බම් එකක්. මෙන්න මේකයි මග් එකයි ගන්නයි තමයි මම ආවේ. ඇවිල්ලා ඉතින් ටිකක් වෙලා ඉන්න උනා. ඔකෝ එයාලා මග් එක හදලා තිබ්බේ නැති හින්දා ඒ වෙලාවේ තමයි ඒක හැදුවේ. ඉතින් ඔන්න ඔය වගේ සසර කරකිල්ල මම ඉන්නකොට මග් එකත් අරගෙන ෆ්‍රෙෂ් ෆ්ලවර් එකත් අරගෙන මම දැන් ගෙදර යන්න තමයි හදන්නේ. යනකොට හොඳටම වැස්සා. අපි දෙවෙනි දවසෙන් හම්බෙමු. good morning. මීඩියා ක්ලාස් එකට ආවා. දැන් ළමයි එක්කෙනා දෙන්න තුන් දෙනා හතර දෙනා එනවා. ඉතින් ඔහොම ඉඳලා අපි චිට් වගේක් බෙදුවා. ඒකේ තමන්ගේ හිතේ තියෙන ලස්සනම හැඟීම ලියලා දෙන්න කියලා. ඊට පස්සේ ඔය ෂර්ට් එක ඇතුලේ හැම චිට් එකක්ම අලවලා තියෙනවා. ඔයාලගේ ජීවිතෙත් ඉන්නවද අමතක කරන්න බැරි ගුරුවරු? මගේ ජීවිතේ ගොඩාක් නෑ. හැබැයි ටික දෙනෙක් ඉන්නවා. ඒ අතරින්
එක ගුරුවරයෙක් විදියට සමීර සර්ව හඳුන්වන්න පුළුවන්. ඇත්තටම කැලෑමවක් දුන්නත් හරි ආදරෙන් පිළිගන්න අපේ සර් මේ ගිෆ්ට් වලට ගොඩාක් සතුටු වුණා. ඒ වගේම සර් නම් කියාවේ ඇයි මෙහෙම වියදම් කරේ ඔයාලා කවදා හරි මහන්සි වෙලා ජොබ් එකක් කරන දවසක වියදම් කරන්න හොඳට ඉගෙන ගන්න කියලා. ඉතින් මම නම් කියන්නේ අපේ ජීවිතේ විශේෂ අයව අපි විශේෂ විදිහට සමරන්න ඕනේ. ඒ දවසත් හරිම ලස්සනට ආදරණීය විදිහට මතක පිරුණු දවසක් විදිහට අපි හැමෝගෙම අතීතයට එකතු වුණා. වෙනමඩ කාටේ තීවෙව් තාවලු වෙහි කාලේ පින්නා මග නුමග නුවෙටි යන තාලේ. Thank you. හැමෝටම මේකට මහන්සි නොවිච්ච අය හැමෝටම thank you මේ වගේ දේවල් දුන්නාට. මේ ඉන්නේ අපේ පතිරාජ සර්. ඊළඟ සෙලිබ්‍රේෂන් එක තිබ්බේ පතිරාජ සර්ට සිංහල ක්ලාස් එකේදී. ඉතින් බලන්නකො සර් මොනවද කියන්නේ කියලා. ක්ලාස් නම් ඉවරයි. දැන් ගෙදර යන්න තමයි හදන්නේ. එහෙනම් අපි ගෙදර ගිහලා හම්බෙමු. මගේ පොත් ටික මෙන්න මේ විදියට ලස්සන කරගත් විදිය බලමු. මේකට අපිට ඕන වෙනවා මේ පොත්. කියන්නේ මේ කවර් එක අලවන්න ඒ කවර්ස් ටික පොඩි මේ ටික වල වගේ එක. ඒ වගේම කතුරුකුයි ගම් බෝතලයක. ඔයාලට ඕන ගම් එකක් යූස් කරන්න පුළුවන්. මම ගාව තියෙන මේකේ ඉන්න මම මේක යූස් කරනවා. එහෙනම් අපි එකට මේ විදිය අලවනවා. තව ඕන වෙනවා හාෆ් ෂීට්. මට ඒක කියන්න අමතක වුණා. දැන් හිතන්නකෝ අපි මේක අරගෙන මෙහෙම අලවනවා කියලා. දැන් අලවුවා. දැන් මේ පිටිපස්ස මේ ඕපන් නේ. ඒකට හාෆ් ෂීට් එකක් තමයි අලවන්නේ. ඉතින් තව හාෆ් ෂීට් ඕන වෙනවා. ඔන්න දැන් වැඩි කරගෙන තියෙන්නේ. මම මේ පොත් ටික තෝරගන්න ගමන් ඉන්නේ එකටම කෝකෙද අලවන්නේ කියලා. මහලුක දෙයක් නෑනේ. ඔය වගේ තීරුවක් කපලා සයිඩ් එකට අලවගෙන පිටිපස්සටත් හාෆ් ෂීට් එකක් අලවලා print out ගත්තු එක ඉස්සරහන් අලවන්න තියෙන්නේ. ඊට පස්සේ අර ඉටිකොල වගේ ඒ කවර් එකේ නම මට මතක නැහැ. ඒක දාන්න තියෙන්නේ පොතට. හරිම ලස්සනයි යුනිට්. ඒ වගේම ඊස්තටික් ලුක් එකක් ගන්න පුළුවන්. ඔයාලා try කරලා බලන්න. මගේ පොත් දැන් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඔයාලට මොකද හිතුනේ මගේ මේ දවස් දෙක ගෙවුන විදිහ? කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා ටීචර්ස් ඩේ එක සැමරුවාද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. ඒ වගේම මගේ YouTube ෆැමිලි එක කියලා අපි කියමු. මගේ YouTube ෆැමිලි එකට එකතු වෙන ඔයාලව ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. මාත් එක්ක දිගටම ඉන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. තවත් ලස්සන vlog එකකින් හම්බෙමු. ආදරෙයි. Thank you.